ආයුබෝවන් කියලා කට්ටිය සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක මගේ channel එකෙන් කරන පළවෙනි YouTube වීඩියෝ එක. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ OBS Studio එකකින් කොහොමද හරියටම live එකක් cast කරන්න කියලා. මුලින්ම ඔය කට්ටියගේ OBS Studio software එක open කරගන්න ඕනේ. මේක open කරගත්තාම මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකට තමයි කට්ටිය එන්නේ. මෙන්න මෙහෙම ස්ක්‍රීන් එකට ඔය කට්ටිය එනවා. මෙන්න මෙතන ඔයාලා මුලින්ම යන්න ඕනේ මෙන්න මේ settings කියන බටන් එකට. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහේ Windows එකක් ඔය කට්ටියට open වෙනවා. මෙන්න මෙතන මෙන්න මේ categories panel එකේ stream කියන එක උඩ ක්ලික් කරන්න. මේක ක්ලික් කරපුවාම ඔය කට්ටියට මෙන්න මෙතන මේ service කියන ටැබ් එකේ තියෙනවා එකක්. මේ අර එක ක්ලික් කරපුවාම මෙන්න මෙහෙම පහළට සෙට් එකක් එනවා. මෙන්න මෙතනින් ඔයා YouTube RTMPS කියන එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරපුවාම මෙන්න මෙතන වැටෙනවා connect account කියලා. ඉතින් මේක ඔයා channel දෙක තුනක් තියෙන කෙනෙක් නම් ඔයාට මේක මම සජෙස්ට් කරන්නේ. මෙන්න මේක ඊට වඩා ලේසි use stream key advanced කියලා තියෙන එක. අන්න ඒක ක්ලික් කරන්න. මේක ක්ලික් කරපුවාම මෙන්න මෙතන අපිට stream key එකක් type කරන්න එනවා. ඉතින් මෙන්න මේක හොයාගන්න හැටි මම කට්ටියට කියන්නම්. ඔයාලා යන්න ඕනේ කට්ටිය ඉන්ටර්නෙට් යන browser එකට. මේක close කරගන්නම් මම. ඒකට ගියපුවාම ඔය කට්ටියට මෙන්න මෙතන ඔය කට්ටියගේ YouTube account එකට යන්න. කට්ටියගේ YouTube account එකට ගියපුවාම මෙන්න මෙතන create දීලා මෙන්න මෙතන go live කියන එක ක්ලික් කරපුවාම ඔයා යනවා මෙන්න මේ විදිහේ YouTube Studio එකේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් කට්ටිය මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකට ගියපුවාම මෙන්න මෙතන තියෙනවා stream key කියලා එකක්. මම මේක මෙතන කට්ටියට ඕනනම් ක්ලික් කරලා බලන්න පුළුවන්. මම මෙතන මෙන්න මෙහෙම ක්ලික් කරපුවාම stream key එක පෙන්නනවා. ඒක hide කරනවා මම. ඊට පස්සේ මෙන්න මෙතනින් stream key එක ඔයා copy කරගන්න ඕනේ. ක්ලික් කරපුවාම මෙන්න මෙතන copy කියන බටන් එක ක්ලික් කරපුවාම ඔයාගේ stream key එක copy වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන OBS Studio එකට ගිහිල්ලා settings ගිහිල්ලා ඔයා මෙන්න මෙතනින් open කරගන්න හබව stream key කියන එක. ඊට පස්සේ මෙතන YouTube RTMPS කියන එක ක්ලික් කරලා මෙන්න මෙතන use stream key කියන තැනට stream key එක paste කරන්න. මෙන්න මෙතන apply දීලා ඊට පස්සේ okay කරන්න. ඊට පස්සේ තාම මේක ඉවර නෑ. මෙන්න මෙතන source කියන category එකේ මෙන්න මේ ප්ලස් මාක් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඔයා මෙන්න මෙතන තියෙන මේ display capture කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ එන open වෙන windows එකේ ඔයා මෙතන okay button එක press කරන්න. ඊට පස්සේ display කියන එක මෙන්න මෙතන තියෙන display එකේ යටතේ තියෙනවා ඔයාගේ monitor එක හරි එහෙම නැත්නම් ඔයා use කරන laptop එක නම් ඔයාගේ display එක හරි නම් ඒක ක්ලික් කරපුවාම ක්ලික් කරලා okay කරන්න. okay කරපුවාම මෙන්න මේ විදිහට ඔයාගේ display එක monitor වෙනවා. ඊට අමතරව අපිට මෙන්න මෙතන මේ settings වලට ගිහිල්ලා මෙන්න මේ hotkeys වලට ගියපුවාම අපිට ඕන shortcut ටික customize කරගන්න පුළුවන්. start streaming, stop streaming වගේ ඒ option වලට shortcut එකක් දාගන්න පුළුවන්. ඒක දාගත්තාම ඔයා OBS Studio එකට එන්න ඕනේ නැහැ. hotkey එක press කරපුවාම autom program එක වෙනස් වෙනවා. ඊට පස්සේ දැන් ඔයා මෙතන stream key එකත් setup කරාට පස්සේ මෙන්න මේ start streaming කියන එක click කරපුවාම මෙන්න මෙතනින් YouTube එකෙන් ඔටෝම live එක start වෙනවා. මට මේ වෙලාවේ start කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේක start කරපුවාම මෙතනින් live එක cast වෙන්න ගත්තට පස්සේ මෙන්න මෙතන stop streaming කියලා පෙන්නනවා. ඒක click කරපුවාම ඔයාගේ stream එක නතර වෙනවා. ඊට පස්සේ එහෙම නතර වුණාට පස්සේ මෙන්න මෙතන button එකක් visible වෙනවා end live කියලා. ආන් ඒක ක්ලික් කරපුවාම ඔයාගේ cast වෙන්න දාපු live එකත් නතර වෙනවා. ඉතින් ඔහොම තමයි OBS Studio එකෙන් live එකක් cast කරන්නේ. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, like කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න කියලා මම ඉල්ලනවා. අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. එහෙනම් bye.